ශ්‍රී ලංකාවත් එංගලන්තයත් සවුත් හැමින්ටන්හි රෝස් බෝල් පිටියට පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ මංගල T20 ක්‍රිකට් තරගයක අත්දැකීම වෙනුවෙන්. කාසිය වාසී දිනු ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පාරදීම තෝරාගන්නේ නුහුරු අත්දැකීමක් විඳ ගැනීම වෙනුවෙන්. ශ්‍රී ලංකා ආරම්භක පිටිකරණ යුගලයේ ලෙස පිටියට පිවිසෙන්නේ තරගයේ නුහුරු උවත් රටාවල වටත් කලින් අති ආක්‍රමණය කළ මාස්ටර් බ්ලාස්ටර් සනත් ජයසූරිය සමග උපුල් තරංගයි. එතැන් පටන් ගෙනි කෙලියක් බඳු වූ ප්‍රහාරය පිටිය සිසාරා ආරම්භ විය. වරක පන්දුවාර 7යි පන්දු 4ක් අවසන් වන විට ලකුණු පුවරුව ලකුණු 74ක් ලෙස දැක්වෙන්නේ ඉහළ ලකුණු සංඛ්‍යාවක ඉඟි පළ කරමින්. නමුත් ලකුණු 35ක් ලබා සිටි උපුල් තරංග පෝල් කොලින් උඩ් හමුවේ දැවී යන්නේ එම මොහොතේදී. බොහෝ බලාපොරොත්තු ඇතිව පිටියට පිවිසෙන නායක මහේල ජයවර්ධන එක් පන්දුවකට මුහුණ දීමෙන් පසු දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට ඊයම් බෙල් සමත් විය. ඊළඟ පන්දු වාරයේදී පන්දු 29කින් ලකුණු 41ක් ලබා පෝල් කොලින් උඩ්ගේ යෝකරයකට හසු වූ ජයසූරිය කඩුල්ල මුවාකර දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම පන්දු වාර 10කදී කඩුළු 3කට ලකුණු 84ක් ලෙස ලියවුණුයි. සංගා කෙමෙන් කෙමෙන් ස්ථාවර වන අතර ඊළඟ පන්දු වාර 2 තුල දිල්සාන් සහ රසල් ආනල් දැවී ගියේ තවත් අවුලකට පත් කරමින්. ලකුණු 21ක් ලබා සිටි සංගා පෝල් කොලින්නුගේ සිව්වන කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ඉනිම කඩුළු 6කට ලකුණු 117ක් ලෙස කියවුණි. චාමර කපුගෙදර ලැබූ ලකුණු 22ක් සමග පසුව බිඳ වැටීම් හමුවේ කෙමින් ඉදිරියට ආ ශ්‍රී ලංකා ලකුණු පූර්ව අවසානයේ පන්දුවාර 20ක් අවසානයේ 163ක් ලෙස දිස්විය. පහසු නමුත් අවදානම් ලකුණු 164ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි. එංගලන්තයේ ආරම්භක පිතිකරුවන් යුගලය වූ ඇන්ඩ්‍රු ස්ට්‍රොස් සහ ටෙස්කොති පිටිය පුරාවට පන්දු යොමු කරමින් තරංග සහ ජයසූරියට නොදවිනි ආරම්භයක් එක් කළේ පන්දුවාර 7කින් ලකුණු 57ක් ලෙසයි. එංගලන්ත ලකුණු පූර්වට ලකුණු 59ක් එක්වන විට ලකුණු 33ක් ලබා සිටි ඇන්ඩ්‍රු ස්ට්‍රොස් පන්දුව කෙලිම කඩුල්ලේ වැදී දැවී ගියේ ශ්‍රී ලංකා 20 ක්‍රිකට් ඉතිහාසයේ මංගල කඩුල්ලේ ගෞරවය දිල්හාර ප්‍රනාන්දුට ලබා දෙමින් පිටිය සිසාරා දැඩි ප්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් සිටි කෙවින් පීටර්සන් ලකුණු 17ක් ලබා ලසිත් මාලිංග රැකගත් අති විශිෂ්ට උඩ පන්දුවක් මත ජයසූරිය හමුවේ දැවී යන විට එංගලන්ත ලකුණු පුවරුව පන්දුවාර 12කට ලකුණු 88ක් ලෙස කියවිනි. එතැන් පටන් ටෙස්ට් කෘති ප්‍රහාරය දැඩි කරද්දී පෝල් කොලින්නුඩ් දැවී ගියේ දිල්සාන්ගේ පන්දුවකට මහේල ජයවර්ධන ලබාගත් දක්ෂ උඩ පන්දුවක් හමුවේ ලකුණු 108කට විකට් 3ක් පන්දු 33කින් ජයග්‍රහණයට ලකුණු 56ක් අවශ්‍යයි. ලකුණු පුවරුවට තවත් ලකුණු 6ක් එක්වන විට ජෙමි සංගක්කාරගේ විශිෂ්ට පන්දු රැකීමක් හමුවේ එක් ලකුණකට දැවී යන්නේ ජයසූරියගේ පන්දුවකටයි 114කට විකට් 4කි. පන්දුවාර 4කින් ලකුණු 44ක් අවශ්‍ය මොහොතක ටෙස්ට් කෘතික් සිය අර්ධ શතකය සම්පූර්ණ කරන්නේ පන්දු 48කින්. එතැන් පටන් තරගයේ පාලනය සියතරගත් ටෙස්ට් කෘතික් ලසිත් මාලිංගගේ 18 වන පන්දුවාරය අවසන් කරන්නේ පිට 4 පහර 3ක් සහිතව ලකුණු පුවරුව ලකුණු 145ක් දක්වා ගෙන යමින් මහේලගෙන් ජයසූරියට කැඳවීමකි. කොහොම හරි ඩොට් බෝල් ටිකක් දාගන්න බලමු අයියේ. පන්දු 12කින් ලකුණු 19ක් අවශ්‍යයි. පළමු පන්දුවට ලකුණු 2කි. ඊළඟ පන්දුවට 4 පහරක් ගැසූ ජෝන්ස් පන්දු 57කින් ලකුණු 77ක් ලබා සිටි ටෙස්ට් කෘතික්ට පිතිකරණ අන්තය බාර කළේය. පන්දු 9කින් ලකුණු 12කි. මෙතෙක් වෙලා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවාසනාව උදා කරමින් සිටි ටෙස්ට් කෘතික් අවාසනාවට ස්වීප් පහර වැරදි පන්දුව පා ආවරණයේ වැදී මග හැරීගේ ශ්‍රී ලංකාවේ වාසනාවටයි. කිසිවක් සිතාගත නොහැකි වූ ටෙස්ට් කෘතික් සීමාවට අඩි කීපයක් ඉදිරියට පැන සිටියදී අඩි 2ක් ඉදිරියට පැන පන්දුව නවතාගත් සංගා කෙලින්ම කඩුල වෙත එල්ල කළේ තරගයම කණපිට පෙරළන කඩුල දවා ගනිමින්. ඊළඟ පන්දු දෙකටම ජයසූරියගේ ලකුණු 3කි. අවසාන පන්දු වාරයට ලකුණු 9ක් අවශ්‍ය. අවසන් පන්දු වාරයට ලකුණු 9ක් අවශ්‍යයි. ජෝන්ස් සහ ටිම් බේන්ස් සූදානමිනි. මහේලගෙන් දිල්හාර ප්‍රනාන්දුට කැඳවීමක් නැති වෙන්න දෙයක් නැහැ. පුළුවන් තරම් හයියෙන් දාපන්. දිල්හාර කියු දේ අකුරටම කළේය. ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීම මැද ඊළඟ පන්දු 4ටම ලකුණු 3කි. දිල්හාර කියු දේ අකුරටම කළේය. ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීම මැද ඊළඟ පන්දු 4ටම ලකුණු 3කි. පස්වන පන්දුව පා ආවරණයේ වදින්නේ ජෝන්ස්ගේ පිත්ත රැගෙන ඒමටවත් කාලයක් ඉතුරු නොකරමින් අවසානයේ පන්දු 9ට ලකුණු 11ක් තිබූ ඉනිම අවසන් පන්දුවට ලකුණු 5ක් ලෙස දැක්ුණි. පිත්තේ ධාරයේ වැඩි ඉහළ නැගී දිල්හාරගේ පන්දුව සංගක්කාරගේ හිසට ඉහළින් පියඹා ගොස් 4 සීමාවට අඩි කිහිපයක් මෙපිටින් පතිත වූ වහාම සංගා ඒ රැකගත්තේය. ඒ පිතිකරුවන් දෙදෙනා ලකුණු 2කට පැති මාරු කරගන්නා අතරේය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 2කින් තියුණු ලෙස අවසානයේදී ජයග්‍රහණය කිරීමට සමත් විය. පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද දස්කම් දැක්වූ ජයසූරිය තරගයේ වීරයා විය.
මෙහි විශේෂතම සිදුවීම නම් එවකට ශ්‍රී ලංකාව සතු වූ ප්‍රබලම තුරුම්පු දෙක වන වාසා මුරලි නොමැතව මෙම ජයග්‍රහණය ලැබීමයි. මුහුණදුම් පළමු අන්තර්ජාතික 2020 තරගයෙන්ම ලොව ක්‍රිකට් පිටියේ පෙරලි කරන්නට උපන් හපන් ජාතිය අප බවට යළිත් වරක් ලොවටම සනාථ කර තිබිනි. පසුව සිදු වූ සියල්ල ඉතිහාසගත විය.